හරි පුතාලා එන්න. සපත්තු ඔතනින් ගලවලෙන්. ඔතන අයිනෙන් ගලවලෙන් පේලියට තියෙන්න ඕනේ සපත්තු ටික. තේරුණාද? පේලියට. එන්න ඉක්මන් කරන්න. හරි. ඔයාලා දන්නවා දැන් සමස්ත ලංකා තරඟෙට අපි නාට්‍ය තරඟෙට කට්ටිය තෝරනවා කියලා. ඔක්කොම ආවද? ඔක්කොම ඇවිල්ලා දින්නේ. කීයක් ඉන්නවද පන්ති 42 යන්නේ? කො 10 C පන්තියේ ළමයි ආවද? කො? ඔය මනේෂලා එහෙම නැහනේ. සුමුදු මනේෂට එන්න ගියා. යන්න. මොනවද එයාලා ලස්සන ඩ්‍රාමා කරන ළමයිනේ. එයාලා නැතුව වැඩක් තියෙනවද? එන්න ගියා. යන්න ඩක්කල් එන්න ගියා. හරි අගේ හොයන්න නැති. මනේෂාත්ගේ ආනංගි ඩ්‍රාමා මිස් එන්න කිව්වා. අයියෝ ඩ්‍රාමා මිස් එකත් පට්ට වදයක් තියෙන්නේ හලෝ හැම දෙයකටම මාවනේ ගන්නේ හලෝ මට එපා වෙනවා හලෝ. අයියෝ. හා මං එන්නම් නංගි. හා ඕකේ. මේ හලෝ මං ගිහින් එන්නම් ඈ. ෂුවර් එකට මොකක් හරි නාට්‍යයකට ගන්න තමයි ප්‍රධාන චරිතෙටම ආව. මං ගිහින් එන්නම් හලෝ. නැත්නම් විසුමක් වෙන්නේ නැහැ. Excuse me miss. මොකද ආවේ නැත්තේ? නෑ මිස් ක්ලාස් එකේ වැඩ තිබ්බා. ක්ලාස් එකක් තිබ්බා. මේ සමස්ත ලංකා තරගෙට කට්ටිය එපේ. ක්ලාස් එකේ වැඩ නම් කරගන්න බැරිය. එන්න. හරි මිස්. මේ සැරේ අපි වෙනම මුද්‍රා නාට්‍යයක් තමයි කරන්නේ. හරිද? අපි ඒකට එක දේවල් එකතු කරලා කරමු. එතකොට අපිට අනිත් ඉස්කෝල වලට ලොකු තරගයක් දෙන්න පුළුවන් පුතේ. හරිද? ඒකින්ද මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මනේෂලා හොඳට දන්නවා. මොකද මනේෂලා කලින් සමස්ත ලංකා ගියපු ළමයිනේ. මනේෂා කියලා දෙන්න ඕනේ. ඔව් නංගි අර මිස් කිව්වා වගේ භාව ප්‍රකාශයේ තියෙන්න ඕනේ. ඔයාලා ලස්සනට අර ප්‍රේක්ෂකයන්ව ඔයාලට ඇද ගන්න පුළුවන් නංගි අර භාව ප්‍රකාශනයේ තුලින් ඇස් යවන්න ඕනේ. ඒක නාට්‍ය හරන් කලාවට ආවේනික දෙයක්. ඒක නිසා ඔයාලා ඒ විදිහට කරන්න. මනේෂා කරලා පෙන්නන්න පුතේ. භාව ප්‍රකාශයන් තුලින් තමයි අපි මිනිස්සුම පිනවන්න ඕනේ. භාව ප්‍රකාශයන් තුලින් තමයි අපි ප්‍රේක්ෂකයන්ව පිනවන්න ඕනේ. අපේ විනිශ්චය මණ්ඩලය පිනවන්න ඕනේ. තේරුණාද? දිකිරි ගෙනාවා දෙකිරි මිහි පිට කාටා ගුණ දෙන දිකිරි. අර ඒ වගේ තමයි එන්න ඕනේ. තේරුණාද? අර ලස්සෙන්ට හැඩ යන්න ඕනේ. වේදිකාවේ හැම අස්සම් මුල්ලන් නැර අපි යන්න ඕනේ. තේරුණාද? මනේෂක්ක කරලා පෙන්නයි. ඔයාලා හොඳට බලා ගන්න. ඊට පස්සේ ඔක්කොම එකතු වෙලා කරමු. මනේෂ එන්න. කරලා පෙන්න. වලලු මොටද බඩගිනි දැනෙන කුසට අවවත් බයයි ගුණවති පැස් සමවෙලට වියගා බඳින්නට බාලක් නැති කලට අයියා හොඳයි මගේ කුඹුරේ කොම්කම නියමයි මේ සැරේ අපිට තරගයක් දෙන්න පුළුවන්. මේ දක්ෂයෝ ඉන්නේ දක්ෂයෝ කෙලින්ම කැම්පස් යන්න ඉන්න ළමයි. Thank you miss.